කොහොමද ඔයාට මම මෙහෙම අහන්නම්කෝ ආදරය වෙනුවෙන් ඔයාට මොනවද කරන්න පුළුවන්? ඔයා ආදරය කරන කෙනා වෙනුවෙන් මුළු ජීවිත කාලයක් බලාගෙන ඉන්න පුළුවන්ද? අසීමාන්තික කැපකිරීම කරන්න ඔයාට පුළුවන්ද? ඔයා හිතයි ගමයා ඔහොම දේවල් තියෙන්නේ නව කතා පොත්වල විතරයි. මේ සැබෑ සමාජයේ අපි මේ ජීවත් වෙන ගෙන්දගම් පොළවේ ඔහොම දේවල් සිද්ධ වෙන්නේ නැහැ කියලා. මහා භාරත කතාවේ හිටපු අර්ජුන ඊතල පාරක් වැදිලා ගම් යූරක මැරිලා වැටිලා ඉන්නවා. එයාව බදාගෙන පුතා බබ්‍රවාණයි චිත්‍රංගදා දේවියයි දෙන්න අඬනවා. මේ සිද්ධිය දිහා තව කෙනෙක් ඈතට වෙලා බලාගෙන ඉන්නවා. එයා තමන් එක කාලයකදී ආදරය කරපු තමන්ගේ ස්වාමියාගේ මරණය දැකලා කම්පා වෙනවා. මෙයා ඊට පස්සේ මොකද කරන්නේ? තමන්ගේ ආදරණීයයා නැවත මරණයෙන් අවදි කරවන්න විශ්වයේ තියෙන අඳුරුම වගේම භයානක බලයක් අවදි කරනවා. ඒ බලය තමයි විශ්වයේ තියෙන භයානකම අඳුරුතම වගේම ආශිර්වාදාත්මක බලය දේවී මානසා. හරි මේ සමස්ත නිර්මාණකරණය කරගෙන යන්නේ බ්‍රහ්ම දෙවියන් කියලා ඔයා දැන් දන්නවා. මෙයාට මේ සංකීර්ණ රිෂ්ටි ක්‍රියාවලිය තනියම කරන්න බැරි නිසා එයාගේ සහයට මානස් පුත්‍රයෝ එහෙම නැත්නම් සප්ත ඍෂිවරු නිර්මාණය කරනවා. මේ සප්ත ඍෂිවරුන්ගෙන් එක්කෙනෙක් තමයි කාශ්‍යප ඍෂිවරයා කියන්නේ. බ්‍රහ්ම දෙවියන්ගේ රිෂ්ටි ක්‍රියාවලියේ වැදගත්ම කාර්යභාරයක් ඉටු කරන්නේ මේ කාශ්‍යප ඍෂිවරයා. එයා තමයි දෙවිවරු අසුරයෝ සත්වයින් වගේම මේ නාගයින්ටත් උපත ලබා දෙන්නේ. පසු කාලීනව මේ කාශ්‍යප ඍෂිවරයා දක්ෂා ප්‍රජාපතිගේ දියණියන් 13 දෙනෙක් එක්ක විවාහ වෙනවා. ඔය දියණියන් 13 දෙනාට දාව තමයි මේ නිර්මාණකරණයේ මූලයන් සියල්ල ආරම්භ වෙන්නේ. දෙවියෝ නිර්මාණය වෙන එක පැත්තකින් ඔයාට මතක ඇතිනේ මේ ආදිත්‍යයන් 12 දෙනා දෙවියන්ගේ ඉන්න මුල් කාලීනයන් නැත්තම් ආදීම දෙවියන්. ඊට පස්සේ එක පැත්තකින් කුරුල්ලෝ සත්වයින් අසුරයෝ නිර්මාණය වෙනවා. මේ කාශ්‍යප ඍෂිවරයාගේ භාර්යාවන් අතර හිටපු වැදගත්ම දෙන්නෙක් තමයි කද්රු සහ විනාතා කියලා කියන්නේ. කාශ්‍යප ඍෂිවරයාගෙන් ගත්ත වරමක් භාවිතා කරලා කද්රු මේ පැත්තෙන් නාගයින් 1000ක් නිර්මාණය කරනවා. විනාතා අනිත් පැත්තෙන් අරුණටයි ගරුඩාටයි දෙන්නට උපත ලබා දෙනවා. ඔය උපත ලැබපු නාගයෝ අතර තමයි ශේෂනාග, වාසුකී, තක්ෂක, කරකෝටක වගේ නම් දරාපු නාග රාජයින් උපත ලබන්නේ නැත්තම් පහළ වෙන්නේ. ඔය විදිහට කාලයක් ගියාට පස්සේ මේ නාගයින්ගේ වර්ධන වේගය නැත්තම් ව්‍යාප්තිය වැඩි කියලා බ්‍රහ්ම දෙවියන් නිරීක්ෂණය වෙනවා. එයා මොකද කරන්නේ ඊට පස්සේ මේ නාග ව්‍යාප්තිය පාලනය කරන්න නාගයින්ට ශාපයක් යොදන්න ලෑස්ති වෙනවා. මොකද මේ නාග ව්‍යාප්තිය එන්නෙන්නම වර්ධනය වුණොත් එහෙම මේක විශ්වයේ අසමුතුලිතතාවයට හේතු වෙනවා. මේ විශ්වයේ බැලන්ස් එක නැති වෙනවා මේ ක්‍රියාවෙන් කියලා බ්‍රහ්ම දෙවියෝ තේරුම් ගන්නවා. කොහොම හරි බ්‍රහ්ම දෙවියෝ Tamanට ශාප කරන්න ලෑස්ති වෙනවා කියලා මේ වැඩිහිටි නාග ප්‍රජාව දැනගන්නවා. යාලා බ්‍රහ්ම දෙවියන් මුණ ගැහිලා සමාවක් ඉල්ලගෙන මේ පෘථුවි මතු පිට ඉන්නේ නැතුව නාග ලෝකයට යන්න නැත්තම් මේ පාතාල ලෝකයට ගමන් කරන්නම් කියලා බ්‍රහ්ම දෙවියන්ගේ අනුමැතිය ලබා ගන්නවා. එතනින් පස්සේ අය නාග ලෝකයේ දක්වා සංක්‍රමණය වෙනවා නැත්තම් පාතාල ලෝකයට යනවා. හරි පාතාල ලෝකයේ මේ නාග ලෝකයේ තියෙන්නේ කොහෙද? බ්‍රහ්මා නිර්මාණය කරපු මේ බ්‍රහ්මණ්ඩය ස්තර තුනකට බෙදලා වෙන් වෙලා තියෙනවා. පළවෙනි එක තමයි ස්වර්ග ලෝක, ඊට පස්සේ පෘථුවි නැත්තම් මධ්‍ය ලෝක, ඊට පස්සේ පාතාල ලෝක. මේ පාතාල ලෝකයත් තව අණු කොටස් 7කට බෙදලා වෙන් වෙනවා. අතල, විතල, සුතල, තලාතල, මහාතල, රසතල සහ පාතාල. ඔය කියන කොටස් 4 තමයි පාතාල ලෝකය බෙදලා තියෙන්නේ. මේ පාතාලයේ එක කොටසක් වෙන් වෙනවා නාග ලෝකයට. නාගයෝ කියන්නේ අර්ධ දේව, අර්ධ මිනිස් සහ අර්ධ සත්ව ගණයට වැටෙන ජීවීන් කොටසක්. මෙයාලා මිනිසුන්ට වඩා බුද්ධිමත්. ශිෂ්ටාචාරයක් විදිහට මිනිස්සු දියුණු උනේ මේ නාගයින්ගේ මඟ පෙන්වීම මත කියලා තමයි හින්දු පුරාණ ග්‍රන්ථවල රචනා වෙලා තියෙන්නේ. නාග ලෝකය කියන්නේ හරි පුදුම ස්ථානයක්. නාරද මුනිවරයාක වෙලාවකදී කියනවා නාග ලෝකය ස්වර්ග ලෝකයටත් වඩා රමණීයයි, අලංකාරයි, සැප සම්පත් බහුලයි කියලා. රනින් නිර්මාණය කරපු ගොඩනැගිලි, සුවිසල් මන්දිර, විස්මයජනක මාර්ග පද්ධති වගේ හරි අරුණ පුදුම දේවල් වලින් පිරිච්ච තැනක් තමයි නාග ලෝකය. මේ නාග ලෝකයට සූර්යා ලෝකේවත් චන්ද්‍රා ලෝකේවත් වැදගත් වෙන්නේ නැහැ. එයාලා ඒ ලෝකය ආලෝකමත් කරගන්නේ එයාලගෙම තියෙන මාණික්‍ය වලින්, දියමන්ති වලින්, වටිනා ආභරණ වලින්. මේ නාගයින්ගේ පිටිපස්සේ තියෙනවා වටිනා කියන මාණික්‍යයක්. ওই මාණික්කේ දිස්නයෙන් තමයි නාග ලෝකය ආලෝකමත් වෙන්නේ, ඒකාලෝක වෙන්නේ. ඔය මාණික්‍ය කියන්නේ මෙයාලගේ මේ බුද්ධිය ප්‍රකාශනය කරන නැත්තම් බුද්ධිය පෙන්වන සලකුණක් විදිහට තමයි ඔය නාගමාණික්‍ය සලකන්නේ. නාගලෝකයේ අගනගරය තමයි භෝගවතී කියලා කියන්නේ. මේ භෝගවතී නගරය ඉන්ද්‍ර දෙවියන්ගේ අමරාවතී නගරයටත් වඩා
ආශ්චර්යජනකයි විස්මයජනකයි කියනවා. එක්තරා කාලයක අපි මේ කතා කරන නාගලෝකයේ පාලනය කළේ කෞරව්‍ය කියන නාග රජතුමා. එයා බොහොම ධාර්මික සාධාරණ සද්ගුණවත් රජ කෙනෙක්. මේ කෞරව්‍ය රජතුමාට නාගයින් බොහොම ආදරය කරනවා, ගරු කරනවා. එයා ආදර්ශයක් විදිහට යොදා ගන්නවා. මේ රජතුමාගේ එකම දියණිය තමයි උලුපි කියන්නේ. උලුපි කියන වචනේ තේරුම රළ මත ඇවිදින්නීය කියන එක. මෙයා තමයි ඔය කාලය වෙද්දි නාගලෝකයේ හිටපු රූමත් ආකර්ශනීය වගේම බුද්ධිමත් තරුණිය. ඔයා දන්නේ නැතුව ඇති නාග කන්‍යාවෝ කියන්නේ රස විද්‍යාව, වෛද්‍ය විද්‍යාව වගේම මායාවන් ප්‍රගුණ කරපු පිරිසකට නැත්තම් කන්‍යාවියන් කණ්ඩායමකට මේ නාගයින්ට තමන්ගේ ස්වරූපය වෙනස් කරන්න පුළුවන්. නාග කන්‍යාවකට පිරිමි වේශයක් වුණත් ලබා ගන්න පුළුවන්. උලුපි කුමාරිකාව මොනතරම් දක්ෂ වුණත් ආකර්ශනීය වුණත් කර්මයෙන් පලා යන්න බැරි වෙනවා. එයාට අවාසනාව එයා පසුපස්සෙන්ම එනවා. මේ නාග කන්‍යාව එක්තරා කාලයකදී ඒ නාග ලෝකයේම හිටපු ආකර්ශනීය තරුණ නාගයෙක් එක්ක විවාහ වෙනවා. ඒත් මේ විවාහ ජීවිතය වැඩි කාලයක් එයාලට ආදරයෙන් ගත කරන්න බැරි වෙනවා. ඔයා දන්නවා ඇති මේ ගරුඩා සහ නාගයින් අතර තියෙන බද්ධ වෛරය, ජන්මාන්තර වෛරයක් තියෙනවනේ මේ දෙකොල්ලෝ අතර. එක වෙලාවකදී මේ උලුපීගේ ස්වාමි පුරුෂයා සහ මේ පැත්තෙන් ගරුඩා අතර ද්වන්ද යුද්ධයක් හට ගන්නවා. ඔය යුද්ධයෙන් පස්සේ නාගයා මරණයටපත් වෙනවා. තමන්ගේ ස්වාමියාගේ හදිස්සි වියෝයෙන් නැත්තම් මරණයෙන් පස්සේ උලුපි ඇඬූ කඳුලින් වැන්දබුවක් විදිහට බොහොම දුක්ඛිත ජීවිතයක් ගත කරනවා. එයාගේ ජීවිතේ හිස් බවක් වගේම තනිකමක් තිබුණා. එහෙම තමයි අපේ ආදරණීයෙකුගේ වෙන්වී යාම අපට දරා ගන්න බැහැ. ඒත් අපට කර්මය වෙනස් කරන්නත් බැහැ යාළුවා. මේ මොහොත වෙද්දිත්, ඔයා මේ වැඩසටහන බලන මොහොත වෙද්දිත් මේ ලෝකේ ජීවත් වෙලා හිටපු කෝටි ගාණක් මිනිස්සු ඉපදිලා ආයේ මරණයටපත් වෙන්නේ නැති. ඒ අයත් එයාලගේ ළමා කාලය ගත කරලා ක්‍රමයෙන් තරුණ වියට ඇවිල්ලා විවාහපත් වෙලා තමන්ගේ ආදරණීයයන් එක්ක බොහොම සන්තෝෂෙන් කාලය ගත කරලා දරුමල්ලු හදලා එයාලා උස්මහත් කරලා ඒ අයට උගන්නලා එයාලගේ ජීවිතත් ස්ථාවර කරලා දීලා මරණයටපත් වෙලා යන්න ඇති. මේ කතා කරන මමත් මේ කාමරය, ගෙදර, මේ ප්‍රදේශය තව අවුරුදු 100ක් යද්දී මොනවා වෙයිද කියලා කවුද දන්නේ. යම් කිසි දවසකදී යාළුවා ඔයාගෙත් මේ කතා කරන මගේත් මේ ශරීර පාළු සුසාන භූමියක දි รา පත් වෙලා යයි. එහෙම තමයි මේ චක්‍රය ගලාගෙන යන්නේ. අපට ඒක වෙනස් කරන්න බෑ. ඇති වුණොත් යම් කිසි දෙයක් එය නැතිවීමම තමයි නියතතාවය. මේ රගමණ්ඩලයේ අපි නවාතැන් කරුවෝ විතරයි. වඩා වැදගත් වෙන්නේ අපි කවුද කියන එක නෙමෙයි යාළුවා. අපි මොනවද කළේ කියන එකයි. හරි. උලුපී කුමාරිකාව තමන්ගේ මරණයට පත්විච්ච ස්වාමි පුරුෂයා ගැන හිතමින් බොහොම දුක්ඛිත කාල පරිච්ඡේදයක් ගත කරමින් ඉන්නවා. අනිත් පැත්තේ ඒ කියන්නේ ඉන්ද්‍රපස්ත පුරවරේ දැන් පාණ්ඩවයෝ එහෙම ඉපදිලා තරුණ වියට ඇවිල්ලා මෙයාලගේ කතන්දරෙත් දැන් මේ පැත්තෙන් ගලාගෙන යනවා. ඔය සිද්ධි වෙද්දී දැන් පාණ්ඩවයෝ ද්‍රෞපදී කුමාරිකාව කසාද බැඳලා ඉන්නේ. දන්නවනේ 5 දෙනා මෙයාවනේ කසාද බැඳේ. මෙතන තව එක කතාවක් තියෙනවා. ඔය පාණ්ඩවයෝ 5 දෙනාගේ මිරිදනේ ද්‍රෞපදී කවුරු හරි පාණ්ඩවයෙක් ද්‍රෞපදී එක්ක ඉතින් කුටියට ඇතුල් වුණොත් එහෙම අනිත් සහෝදරයෝ 4 දෙනාගෙන් කාටවත් ඒ කුටියට යන්න බැහැ. යම් කිසි හේතුවක් හින්දා අත්වැරදීමකින් හෝ බලහත්කාරයකින් හරි එයා ඒ කුටියට ඇතුළු වුණොත් එහෙම ඒ ඇතුල් වෙච්ච පාණ්ඩවයා රාජ්‍යයෙන් පිටුවහල් කරනවා. නැත්තම් එයා වනවාසයට යවනවා. ওই විදිහේ නීතියක් එයාලා විසින්ම පනවාගෙන තිබුණා. කතාව ওই විදිහට ගලාගෙන යද්දී එක දවසක් බ්‍රාහ්මණයෙක් අඬාගෙන එනවා දැන් මේ පාණ්ඩවයින්ගේ මාලිගාවට. ওই වෙලාව වෙද්දී මාලිගාවෙන් එළියේ හිටියේ අර්ජුන. අර අඬාගෙන ආපු බ්‍රාහ්මණයා අර්ජුන ළඟට ඇවිල්ලා කියනවා අනේ මගේ ගවපට්ටිය හොරු කණ්ඩායමක් අරගෙන ගියා. ඔයා ගිහිල්ලා මගේ මේ ගවපට්ටිය බේරලා ගෙනල්ලා දෙන්න කියලා. අර්ජුනට මේ ගැටලුවෙන් පලා යන්න බෑ. මොකද අර්ජුන කියන්නේ ශාස්ත්‍රීයෙක්නේ. ශාස්ත්‍රීයන්ගේ ධර්මයක් තිබුණා මේ බ්‍රාහ්මණයන් ආරක්ෂා කිරීම. එයාලගේ ඉහළම ධර්මතාවයන්ගෙන් එකක් තමයි මේ බ්‍රාහ්මණයෝ ආරක්ෂා කිරීම. ඒ හින්දා අර්ජුනට ওই ප්‍රශ්නෙන් පැනලා යන්න බෑ. මෙයා අර ආපු බ්‍රාහ්මණයව දැන් සනසන පොඩ්ඩක් ඉන්න. ඉතින් අපි ගිහිල්ලා ওই ගවපට්ටිය කොහොම හරි බේරගෙන එමු ටිකක් ඉන්න. ඉතින් අඬන්න එපා එහෙම කියලා සනසවන්න ඇති. ඔතනේ වුණාට දැන් තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් අර්ජුන මාලිගාවේ එළියට ආවේ යුධිෂ්ඨිරයි ද්‍රෞපදී දේවියයි දෙන්න කුටිය ඇතුළට ගියපු හින්දා. මොකද එයාට එතෙන්ට වෙලා ඉන්න බෑනේ. ඔය කුටිය ඇතුළෙම තමයි දැන් අර්ජුනගේ දුන්නයි ඊතල මිටියයි තියෙන්නේ. අර්ජුන දැන් එළියට වෙලා කල්පනා කරනවා මාර වැඩේ දැන් මේ උනේ මට දැන් ඒ කුටිය ඇතුළට යන්නත් බෑ මේ බ්‍රාහ්මණයව පිටුවහල් කරන්නත් බෑ. මෙයා කල්පනා කරනවා දැන් ධර්මයද නීතියද මම මොන පැත්තද ගන්නෙ? උපත කෝටික ප්‍රශ්නයකට අර්ජුන මූණ දෙනවා දැන්. එක පැත්තකින් තියෙනවා බ්‍රාහ්මණයන් ආරක්ෂා කර ගැනීමේ ධර්මය. අනිත් පැත්තෙන් තියෙනවා සහෝදරයන් විසින් පනවපු රීතිය නැත්තම් නීතිය.
අර්ජුන දැන් දෙලොවක් අතර තනි වෙලා ඉන්නේ. අවසානයේ අර්ජුන මොකද කරන්නේ? මම ධර්මයේ පැත්ත තෝරගමි කියලා හිතලා හිමීට අර යුධිෂ්ඨිර හිටපු කාමරය ඇතුළට රිංගලා දුන්න ඊතල මිටිය අරගෙන උතනින් පිට වෙලා යනවා. ඊට පස්සේ ඉතින් අර හොරු කණ්ඩායමත් දෙක සටන් කරලා බ්‍රාහ්මණයා ගෝපට්ටිය බේරගෙන ඇවිල්ලා ආපහු බ්‍රාහ්මණයාට බාර දෙනවා. එතනින් පස්සේ එයා ඔය ශාස්ත්‍රීය ධර්මය ආරක්ෂා කරනවා. දැන් පාණ්ඩවය 5 දෙනා විසින්ම පනවා ගත්තා වූ ඒ රීතිය අර්ජුන කැඩුවනේ. ඕක කඩලා ඉතින් මෙයා තේරුම් ගන්නවා තමන් කළේ වරදක් කියලා. මම කරේ වරදක් කියලා. ඊට පස්සේ මෙයා මොකද කරන්නේ? මෙයා වනවාසයට 12 අවුරුද්දක් වනවාසයට යන්න ලෑස්ති වෙනවා. ඊට පස්සේ යුධිෂ්ඨිර ඇවිල්ලා කියනවා සහෝදරයා ඔබ කළේ වරදක් නෙමෙයි. ඔබ මාගේ සහෝදරයෙක්. අනික ඔබ මා දෙස බැලුවෙත් නෑ. ඒ නිසා මේ නීතිය ඔබට අදාළ වෙන්නේ නැහැ කියලා. ඒ වුණාට අර්ජුන කියන්නේ මේ ධර්මය සහ නීතිය පිළිබඳ ඉහලින් කටයුතු කරපු කෙනෙක්. එයා ඒ දේවල් වලට පිටුපාලා කවදාවත් වැඩ කරේ නැහැ. මෙයා කියනවා නැහැ නීතිය අපි කාටත් පොදුයි කියලා. අවසානට මෙයාව ඉන්ද්‍රපස්ත පුරවරේ මාලිගාවෙන් අයින් වෙලා වනවාසයකට පිටත් වෙලා යනවා. මේ විදිහට අර්ජුන රට පුරාම ඇවිදිනවා. ඉතින් ලොකු සංචාරයක්නේ දැන් මේ යන්නේ. රට වටේම ඇවිදගෙන යනවා මෙයා. ওই විදිහට ඇවිදගෙන එන ගමන් එක දවසක් මෙයා ගංගා නදියේ මේ වර්තමානයේදී නම් එහාට කියන්නේ හරිද්වාර කියලා. ඔන්න ඔය කියන ප්‍රදේශයේ ගම් යුරකට වෙලා රාත්‍රී කාලේ ගඟ දිහා බලාගෙන ඉන්නවා. ওই විදිහට ටික වෙලාවක් ඉඳගෙන ඉඳිති මෙයාට අර ගඟට බැහැලා නාන්න හිතනවා. මොකද රාත්‍රිය සුන්දරයි. පායා ආ චන්ද්‍රයාගේ සඳෙලියෙන් ගංගාවේ ජලය කැඩපතක්සේ දිලිසුණී කියලා අපි සාහිත්‍යයේ කියනවනේ නේද? එහෙම නැත්තම් මේ පාඨකයාගේ පරිකල්පිත විඥාණය ස්පර්ශ කරන්නේ ඔන්න ඔහොම තමයි සාහිත්‍යයේ විදිහට. කොහොම හරි ඉතින් අර්ජුන යුරේ ඉඳලා එයා ඔය ගඟට බැහැලා නානවා. ටික වෙලාවක් මෙයා ඔහොම නාද්දී හරි පුදුම සිද්ධියක් උතන සිද්ධ වෙනවා. මෙයාට දැනෙනවා කවුරු හරි ඇවිල්ලා මේ කකුලෙන් අල්ලගත්තා වගේ එකපාරම. මෙයා ටිකක් දඟලනවා. ඒත් දඟලුවට හරියන්නේ නැහැ. දැන් කකුලෙන් අල්ලගෙන ඉන්න කෙනා මෙයා එකපාරම වතුර යටටම තමයි අදින්නේ. මොකද කිඹුලෙක්වත්ද දන්නේ නැහැ නේ. ඉතින් එහෙම කියන්නත් බෑනේ ගංගාවල කිඹුල්ලු ඉන්නවනේ. අර්ජුන දැන් දඟලනවා අර එකනත් හදිනවා. එයා අතාරින්නෙත් නැහැ. කොච්චර දඟලුවත් අවසානට අර්ජුනට වඩා ඒ ඇදපු කෙනාගේ ශක්තිය බලවත් වෙනවා. ওই විදිහට අර්ජුනව ගඟ පතුලටම ඇදගෙන යනවා. ටික වෙලාවකට පස්සේ අර්ජුන හරි පුදුමාකාර ලෝකයකට ඇතුල් වෙනවා. රත්තරණින් නිර්මාණය කරපු සුවිසල් මාලිගා අලංකාර කුළුණු ප්‍රසන්නවත් සුවඳ මෙයාගේ නිකන් අර මනස මත් වෙනවා වගේ වෙනවා. ඒ දර්ශන ටික දැක්කට පස්සේ අර්ජුන ඇවිල්ලා තියෙන්නේ නාග ලෝකයට. මෙයා පුදුමයෙන් බයෙන් හැම දෙයකින්ම දැන් වටපිටාව බලනවා. මට මොකද්ද මේ වුනේ? මං දැන් මේ ගඟේ නනානේ හිටියේ. එකපාර මම කොහොමද මේ නාග ලෝකයට ආවේ? ඔහොම කියලා මෙයා හැරිලා බලද්දී මෙයා දකිනවා තමන් දිහා බලාගෙන ඉන්න හරිම ආකර්ශනීය කාන්තාවක්. අසාමාන්‍ය රූප ස්වභාවයක් වගේම හිතා ගන්න බැරි ආකර්ශනීය බවක් තියෙන කෙනෙක්. ඒ උනත් ඒ රූපයේ ඇස්වල හරි ගැඹුරු ආශාවක් තිබුණා කියලා අර්ජුනට නිරීක්ෂණය වෙනවා. එයාට තේරෙනවා, එයාට පේනවා. ඒ වෙලාවේ උලුපී කියනවා අර්ජුන මම උලුපී වෙමි. කෞරව්‍ය නාරජතුමාගේ දියණියයි. මම බොහෝ අවස්ථාවලදී ඔබව දැක ඇත්තෙමි. ඒ සෑම අවස්ථාවකදීම මම නුඹට ආදරය කළෙමි. ඔය විදිහට උලුපී දැන් අර්ජුනට කියනවා. දැන් අර්ජුන ඔය හැම දෙයක්ම අහගෙන නිශ්ශබ්ද වෙලා ඉන්නේ. මොකද අර්ජුන කියන්නේ නීති රීති දැඩුව පිළිපදපු කෙනෙක්නේ. ඊට පස්සේ අර්ජුන කියනවා දේවිය මම වනවාසයට පැමිණි කෙනෙක්. මේ වනවාසී කාලය නැත්තං උපවාස කාලය අතරතුරදී මම කිසිම කෙනෙක් විවාහ කරගන්නේ නැහැ කියලා. ඔය කතාව අහලා උලුපී ආපහු කියනවා මම එය දනිමි. මා වැන්දඹුවකි. සුද්ධ ලියවිලිවල සඳහන්ව ඇති ආකාරයට වැන්දඹුවකගේ ඉල්ලීම ඉවත දැමීම මහා පාපයකි. ඔහොම කියලා දැන් උලුපී ආපහු අර්ජුනට කියනවා. අර්ජුන ඉතිහාසයේ දෙවනි වතාවට ආපහු දෙලොවක් අතර තනි වෙනවා. එක පැත්තකින් මේ වනවාසී ඒ නීතිය. මොකද එතන උපවාසය විවාහ වෙන්න බෑ. මොකද මේ ආවිල්ලා තියෙන දැන් උපවාසයකටනේ වනවාසය. මේ පැත්තෙන් හැඟීම් වලින් පිරීලා ඉන්න වැන්දබු කාන්තාවකගේ ආයාචනය. ඔය දෙකෙන් මොකක් තෝරගන්නද කියලා දැන් මෙයා ආයෙ කල්පනා කරනවා. අවසානයේට අර්ජුන මොකද කරන්නේ? මෙයා අර හැඟීම් වලින් පිරීලා ඉන්න නාග කාන්තාවගේ පැත්ත තෝරගන්නවා. එදා රාත්‍රියේ අර්ජුන නාග ලෝකේ නතර වෙනවා. පහවදා උදෑසනම උලුපී මොකද කරන්නේ? මෙයා අර්ජුනව එක්කගෙන ආපහු අර
කකුලෙන් ඇදගෙන ගියපු තැනක් තියෙනවානේ. එතෙන්ට මාපහු මෙයාව ගෙනල්ලා දානවා. එහෙම දාලා ඉවරලා උලුපි කියනවා අර්ජුන අදින් පසු නුඹට කිසිම ජලජ ජීවියෙක්, මාළුවෙක්, සර්පයෙක්, කිඹුලෙක් ඔය කියන එකීමකී නොකී සත්තු කවුරුත් ඔයාට කරදර කරන්නේ නැහැ. මේ මගේ ආශිර්වාදයයි කියලා. එහෙම කියලා උලුපි එතනින් නොපෙනිලා යනවා, අතුරුදහන් වෙලා යනවා. එයා ආපහු එයාගේ නාගලෝකයට යනවා. ඔය සිදුවීමෙන් ටික කාලයකට පස්සේ උලුපි ගැප් ගන්නවා. නිසි කල වයස ආවට පස්සේ එයා බොහොම ආකර්ශනීය, ලස්සන, ප්‍රතාපවත් පුත්‍ර රත්නයකට උපත ලබා දෙනවා. එයා තමයි ඉරාවත කුමාරයා. මේ දරුවා නාග වංශයේ රුධිරය වගේම පාණ්ඩවයින්ගේ තේජස එකට මිශ්‍ර වෙලා හැදිච්ච රණශූර දරුවෙක්. අර්ජුන වගේ මේ කියන්නේ එයාගේ තාත්තා වගේම නිර්භීතයි මෙයා. කාලය මේ විදිහට ටිකෙන් ටික ගත වෙලා යනවා. කාලචක්‍රය ඉදිරියට ගලාගෙන යනවා. කුඩා අයිරාවන් ක්‍රමක්‍රමයෙන් තරුණ වියට එළඹෙනවා. ඔය කාලය වෙද්දි තමයි කුරුසේෂ්ඨ යුද්ධය ආරම්භ වෙන්නේ. මිලියන ගානක් සොල්දාදුවෝ මේ යුද්ධයට සහභාගී වෙනවා. ඔය සොල්දාදුව අතරේ ඉරාවන් කුමාරයාත් හිටියා. ඔහුත් පාණ්ඩවයින්ගේ පාර්ශවයට වෙලා සටන් කළා. එයා කෞරවයන්ගේ පැත්තේ හිටපු ඔය නම් දරාපු රණශූරයෝ කිහිප දෙනෙක්ම බිම දානවා. ඔයා දන්නවා ඇති යුද්ධයක හැමදාම හොඳ දවස් තියෙන්නේ නෑ යාළුවා. අද මගේ හොඳ දවස වෙලා හෙට පහුව එක නරක දවස වෙන්න පුළුවන්. ඉරාවන් කුමාරයාටත් එහෙම තමයි. එක දවසකදී ඇතිවෙච්ච සටනකින් ඇවිල්ලා ගියපු සටනයකින් කෞරවයන්ගේ නැත්තම් සතුරු පාර්ශවයේ ප්‍රහාරයකින් ඉරාවන් කුමාරයා යුද්ධ භූමියේ මරණයට පත් වෙනවා. තමන්ගේ ආදරණීය පුත්‍රයාගේ මරණය ගැන අහුවට පස්සේ උලුපි දේවියට මේ හැම දෙයක්ම එපා වෙනවා, කම්පා වෙනවා. එයාට වේදනාව දරා ගන්න බෑ. තමන්ගේ ආදරණීයන්ගේ වෙන්වීම දරා ගන්න බෑ. එහෙම තමයි. මම ආදරය කරන දේවල් ඇයි මගෙන් ඈත් වෙලා යන්නේ කියලා මේ උලුපී දේවිය අඬමින් කල්පනා කරනවා. මුලින්ම තමන්ගේ ස්වාමි පුරුෂයා, ඊට පස්සේ ආදරය කරපු අර්ජුන, ඊටත් පස්සේ තමන්ගේ කම්පුත්‍රයා ඉරාවන් කුමාරයා, මේ හැම දෙයක්ම උලුපීව අත්හැරලා දාලා ගියා. යුද්ධයේ භයංකාරත්වය, වේදනාව ඕන නෑ. මේ වේදනාවන් වලින් උලුපුගේ හිත කැඩුනා. ඒත් විසිරිලා ගියේ නැහැ. ඒ විදිහට තමයි වේදනාවෙන්ම වේදනාව පාලනය කරන්නේ. කුරුසේෂ්ඨ යුද්ධය දවස් 18කට පස්සේ අවසාන වෙනවා. මේ භයංකාර යුද්ධයේ ජයග්‍රාහකයෙක් නෑ. මිලියන ගාණක් සොල්දාදුවෝ යුද්ධ භූමියේ මරණයට පත් වෙනවා. කුරු රාජවංශය නැත්තටම නැති වෙලා ගියා. පාණ්ඩවයෝ කියලා වුණත් මේකෙන් ජයග්‍රහණයක් ලැබුවේ නැහැ. කොහොම හරි අවසානයේ යුධිෂ්ඨිර රජ වුණා. මේ හැම දෙයක්ම අවසාන වුණත් අර්ජුනගේ හිතේ නම් සැනසීමක් තිබුණේ නැහැ. මොකද ඔය යුද්ධයේ එක තැනකදී මෙයාට ශාපයක් වදිනවා. ඔයාට මතක ඇති මේ භීෂ්මගේ මරණය. එතන වංචාවක් සිද්ධ වෙනවනේ. ශිකණ්ඩිව භීෂ්මට පේන්න අරගෙන ඇවිල්ලා ඒ පිටිපස්සේ ඉඳන්නේ අර්ජුන භීෂ්මට විදින්නේ. ඒක යුද්ධයේ නීතියට පටහැනි ක්‍රියාවක්, අනීතික ක්‍රියාවක්. ඔය සිද්ධියෙන් පස්සේ ගංගා දේවියයි අෂ්ටවසුවරුයි අර්ජුනට ශාප කරනවානේ. දවසක නුඹේම රුධිරයෙන් නැත්තම් නුඹේම වංශයෙන් මරණයට පත්වේවි කියලා. ඔය ශාපය හින්දා අර්ජුන ඉන්නේ දෙගිඩියාවෙන්. තමන්ගේ මරණය කවදා කොයි පැත්තෙන් මොන විදිහට කවුරු අතින් එයිද කියලා දැන් අර්ජුන හැම වෙලාවෙම ඉන්නේ දෙගිඩියාවෙන්, බයෙන් ඉන්නේ යා. ඔය ශාපය ගැන දැනගෙන හිටියේ අර්ජුන විතරක් නෙමෙයි. නාග ලෝකයේ හිටපු නාග දේවිය උලුපීත් මේ ශාපය ගැන දැනගෙන හිටියා. ශාපයකින් නිදහස ලබා ගන්නේ කොහොමද කියන ඒ විද්‍යාව ගැන නාග වංශිකයෝ දන්නවා කියලා තමයි පැරණි ග්‍රන්ථවල සඳහන් වෙන්නේ. අතීත, වර්තමාන සහ අනාගත දැක්ම කියන නාගයින් සතුව තියෙන බලය භාවිතා කරලා උලුපි මේ අර්ජුනගේ කතාව හැම දෙයක්ම එයා දැනගන්නවා. ඒකේ අවසානයත් මෙයා තීරණය කරනවා. ඔය කාලේ වෙද්දී අර්ජුන මණිපූර් රාජධානියේ චිත්‍රංගදා කුමාරිකාව එක්ක තමයි විවාහ වෙලා ඉන්නේ. ওই විවාහය සිද්ධ වෙන්නේ අර අවුරුදු 12 වනවාසී කාලයේ තියෙනවනේ යුධිෂ්ඨිරගේ කාමරයට පැනලා දුන්න අරන්ගේ. ඒ අරන් ගියාට පස්සේ මෙයා වනවාසයට එනවනේ. ඒ ඇවිල්ලා ඉතින් නාගලෝකේ ගිහිල්ලා එතන ඒ කතන්දරේ සිද්ධ වුණා. ඊට පස්සේ ආයෙ ඇවිල්ලා ඔය සංචාරය අනතරතුරේ තමයි මණිපූර් රාජධානියට එන්නේ. ඒ මණිපූර් රාජුගේ දියණිය තමයි චිත්‍රංගදා. අර්ජුන එයාවත් විවාහ කරගන්නවා. ওই විවාහයෙන් පස්සේ චිත්‍රංගදා කුමාරිකාවටත් පුත්‍ර රත්නයක් ඉපදෙනවා. එයා තමයි බබ්රුවාන. කොහොම හරි විවාහ වෙලා ටික කාලයකට පස්සේ අර්ජුන ආපහු ඉන්ද්‍රපස්ත පුරවරට යනවා. මේ උපත ලැබපු කුමාරයා කවදාවත් එයාගේ තාත්තව දැකලා නැහැ. ඒ වුණාට මෙයා තාත්තගේ නිර්භීතකම ගැන, රණශූරත්වය ගැන කතන්දර නම් අහලා තියෙනවා. දැන් දරුවා බබ්රුවාන කුමාරයා හැදෙන්නේ චිත්‍රංගදා දේවිය ළඟනේ. ওই විදිහට ඉතින් බබ්‍රවාන කුමාරයා උස්මහත් වෙලා මෙයා මණිපූර රාජධානියේ රාජ්‍යත්වයට පත් වෙනවා, රජ වෙනවා. අනිත් පැත්තෙන් දැන් යුධිෂ්ඨිර රජ වෙලානේ ඉන්නේ. එයා අශ්වමේධ යාගයක් සූදානම් කරනවා, ලෑස්ති කරනවා.
අශ්වමේධ යාගය කියන්නේ යාළුවා අලංකාර විදිහට සරසපු අශ්වයෙක් අසල්වැසි රාජ්‍යයන් ජනපද ගම්මාන නගර හරහා පිටත් කරලා අරිනවා. අවුරුද්දක් පුරාවට මේ අශ්වයා ගමන් කරන යම්කිසි දුර ප්‍රමාණයක් වේද ඔය කියන ඒ දුර ප්‍රමාණය අශ්වමේධ යාගය පවත්වන රජුට අයිති වෙනවා. ඒක තමයි නීතිය. කවුරුන් හෝ ජනපදකයෙක් රාජපුරුෂයෙක් හෝ රජ කෙනෙක් මේ අශ්වයාගේ ගමන නතර කරොත් එහෙම ඒක සලකන්නේ යුද්ධ ප්‍රකාශ කිරීමක් විදිහට. ඊට පස්සේ මොකද කරන්නේ මේ අශ්වමේධ යාගයේ තියෙන රජතුමා මහා හමුදාවක් එක්ක ඇවිල්ලා අර අශ්වයාගේ ගමන නතර කරපු රාජ්‍ය සමග යුද්ධ ප්‍රකාශ කළා, යුද්ධයක් කරලා ඒ රාජ්‍ය යුද්ධයෙන් පරාද කරලා යටත් කරගෙන මේ අශ්වයා පහු මුදා හරිනවා. මේ අශ්වමේධ යාගය ගැන වෙනම වැඩසටහනක් කරලා තියෙනවා ගංගා නදියේ වැඩසටහනේ. ඔයාට ඒක බලලා යම්කිසි අවබෝධයක් ගන්න පුළුවන්. ওই විදිහට ඉතින් පාණ්ඩවින්ගේ අශ්වමේධ යාගයත් ආරම්භ වෙනවා. කොහොම හරි මේ අශ්වයාගේ ආරක්ෂාවට එන්නේ අර්ජුන. අශ්වයා ඉතින් ගම් නියම් ගම් රාජධානිය ඕවා පහු කරගෙන අවසානට මණිපුර රාජධානියටත් එනවා. ඔය වෙලාවේ මණිපුර රාජධානියේ ඉන්නේ බබ්‍රවාන රජතුමා අර්ජුනගේම පුතා. මෙයාට ආරංචි වෙනවා දැන් මේ අශ්වමේධ යාගයක් පවත්වනවා එන්නේ තමන්ගේ තාත්තා ආරක්ෂාවට. ඔය කතන්දර ටික ඔක්කොම ආරංචි වෙලා බබ්රුවාන ගිහිල්ලා අර්ජුන එක්ක නිකන් කතා කරන සුහද කතා බහක්. ඒ වුණාට මේ සිද්ධි හැම දෙයක්ම වෙන්න කලින් උලුපීනාග කන්‍යාව ඇවිල්ලා බබ්‍රවානෝ මුණ ගැහෙනවා. එයා ඇවිල්ලා බබ්‍රවානට කියනවා ශස්ත්‍රීයයන්ගේ පරම යුතුයකම යුද්ධ කිරීමයි. නුඹ අර්ජුනගේ පුත්‍රයා බව මතක තියාගන්න කියලා. ඔබ ඔබේ පියා සමග සටන් නොකරන්නේ නම් ඔබ ඔබගේ ධර්මයට පිටුපෑවා වෙනවා. උලුපිගේ මේ කතාව අහලා බබ්‍රවාන ෂොක් වෙනවා. ඉතින් මෙයා කල්පනා කරනවා දෙයියනේ මං කොහොමද මගේ තාත්තත් එක්ක යුද්ධ කරන්නේ? ඒ වුණාට මෙතන උලුපී වැඩ කරන්නේ යම්කිසි සැලසුමකට අනුවනේ. එයා ආපහු බබ්‍රවානට කියනවා ඔබ සටන් කරන්න, ඔබේ පියාව පරීක්ෂා කරන්න. අර්ජුන කියන්නේ රණශූරයෙක්. ඔහුගේ පුත්‍රයාත් ඒ විදිහටම දකින්න තමයි ඔහුට අවශ්‍ය කරන්නේ. කොහොම හරි අවසානට මේ උලුපුගේ ඉල්ලීමට බබ්‍රවාන කුමාරයා නැත්නම් රජතුමා කැමති වෙනවා. ඔතන තව කතාවක් තියෙනවා. තමන්ගේ රාජ්‍යයේ ගෞරවය ආරක්ෂා කර ගැනීම උදෙසා මේ බබ්‍රවාන කුමාරයා අර්ජුන එක්ක යුද්ධයකට පටලැවුණා කියලා. මොකද ඉතින් දැන් අශ්වමේධ යාගයක් මේ පවත්වන්නේ ඔතනදී අශ්වයා ඇවිල්ලා නිකම්ම මේ රාජ්‍ය හරහා ගියොත් එහෙම ඒක රටේ රජාටනේ ඉතින් අවුල වෙන්නේ. සටනකින් තොරවම පරාජය බාරගත්තා වගේ දෙයක්. එතකොට රටවැසියන්ට නිරීක්ෂණය වෙනවා, පේනවනේ. ඉතින් යුද්ධ කරන්න ඕන වෙලාවෙ ඉතින් අපි හැමෝම යුද්ධ කරන්න ඕනේ. ඔය යුද්ධ යන වෙලාවෙත් අර්ජුන කියන්නේ තමන්ගේ තාත්තා කියලා බබ්‍රවාන දැනගෙන හිටියේ නෑ කියලා තමයි කියන්නේ. කොහොම හරි අවසානට ඉතින් ඔය හේතු දෙකෙන් මොකක් හරි එක හේතුවක් මුල් වෙලා මේ දෙන්නගේ යුද්ධය පටන් ගන්නවා. අර්ජුනයි බබ්‍රවානයි දෙන්න ද්වන්ද සටනකට නැත්තම් එයාලගේ මහා සටන ආරම්භ කරනවා. එක වෙලාවකදී අර්ජුන විදපු ඊතල පාරකට බබ්‍රවාන පරාද වෙනවා. නැත්තම් පොඩ්ඩක් ඔය සටනින් පසුබහිනවා ටිකක්. ඒ ප්‍රෙෂර් එක වැඩි හින්දා. ඔය වෙලාවේ අර්ජුන මහා ආඩම්බරයෙන් කියනවා මම රණශූරයෙක් දරුවා කියලා නිකන් අර ගැම්මෙන් කියනවා අර්ජුන. හොඳද ඕක ඇහෙනවා දැන් මේ බබ්‍රවාන කුමාරයාට. ඕක අහලා ඉතින් පොඩ්ඩක් අවුල් යනවා රජතුමාට. දැන් ඉතින් තමන් අරයා තරම්ම දක්ෂ නැතත් ඒක අපේ මනස පිළිගන්න කැමති නෑනේ. එහෙම දෙයක් උතන තියෙනවා. බබ්‍රවාන ඊට පස්සේ එයාගේ හියෝවුරෙන් විශේෂිත ඊතලයක් එළියට ගන්නවා. ඔය ඊතලය දෙන්නේ එයාගේ අම්මා චිත්‍රාංගදා. එයා කියනවා දරුවා මේ ඊතලය ඔබ අසීරුම අවස්ථාවකදී භාවිතා කරන්න. මෙය ඕනෑම සන්නාහකයක් පසාරු කරගෙන යනු ඇති. ඔහොම කියලා තමයි චිත්‍රාංගදා කුමාරිකාව මේ ඊතලය බබ්‍රවාන කුමාරයාට දෙන්නේ. මෙයා ওই ඊතලය තමයි දැන් මේ හියෝවුරින් ඇදලා ගන්නෙ. ඇදලා අරගෙන කල්යල් බලලා මෙයා ඊතලය අර්ජුන දිහාවට නිකුත් කරනවා. වාතය හරහා තප්පර ගානක් ඇදිලා ගිහපු මේ ඊතලය අර්ජුනගේ පපුව ආවරණය නැත්තම් මේ සන්නාහකය පසාරු කරගෙන ගිහිල්ලා එයාගේ පපුවටම කිඳා බහිනවා. එක ෂණයකින් අර්ජුන යාගේ රතේ ඇදගෙන වැටෙනවා. නිකන් අර ඉන්දු වෙනවා වගේ වෙනවා. මොකද දැන් හිටගෙනනේ මේ ඊතල විද විදා ඉන්නේ. ඔය අතරතුරේ සතුරු පාර්ශවයෙන් එකපාර ඊතලයක් ඇවිල්ලා මෙයාට වැදුණු ගාම ඉඳ වුණා. අසීරු අවස්ථාවලදී මහා දරුණු සටන්වලදී මෙයාගේ උදව්වට අතේ තිබුණු ගාන්ධීව දුන්න මෙයාගේ අතින් අතෑරිලා බිමට වැටෙනවා. ටික වෙලාවක් යද්දී අර්ජුනත් එයාගේ රතයෙන් බිමට ඇදගෙන වැටෙන ප්‍රාණය නිරුද්ධ වුණාට පස්සේ රැඳිලා තියන්නේ නැහැ. ඒක කොහේ හරි ස්ථාවර තැනකට බිමට වැටෙනවා ශරීරය. ඒක තමයි යථාර්ථය. අර්ජුනගේ මරණයත් එක්ක මුළු පරිසරයම සමස්ත පරිසරයම නිශ්ශබ්ද වෙනවා. කුරුසේෂ්ඨ යුද්ධ භූමියම බියෙන් සලිත කරපු අතිදක්ෂ දුනුආයා රණකාමී දුනුආයා මේ පොඩි කොළු ගැටේකුගේ ඊතල පාරකට ලක් වෙලා
මැරිලා වැටිලා ඉන්නවා. අවසානට බබ්රුවාන දුවගෙන ඇවිල්ලා තමන්ගේ පියාව බදාගෙන අඬනවා. ඒත් ඒ වෙලාවෙ ඉතින් අර්ජුන මැරිලා ඉවරයි. චිත්‍රාංගදත් කොහෙදෝ ඉඳලා ඉතින් ඔය සිද්ධිය දැනගෙන එයාත් ඇවිල්ලා අඬනවා. එයා අහනවා ඔයා මොකද්ද මේ කලේ පුතේ කියලා. එතකොට ඉතින් වෙන්න තියෙන දේවල් ඔක්කොම වෙලා ඉවරයි. ඔය වෙලාවෙ දැන් ඉතින් මුළු පරිසරයම නිශ්ශබ්දයි. අර දෙන්නගේ ඇඬුම් ශබ්දය විතරයි මේ පරිසරයේ වාතය හරහා ඇහෙන්නේ. ටික වෙලාවකින් ඔතන හරි පුදුම දෙයක් සිද්ධ වෙනවා. මේ අර්ජුන මරණයට පත් වෙලා ඉන්න තැනට ටිකක් එහයින් තියෙනවා ජලාශයක්. ওই ජලාශයේ වතුර ටික කැළඹෙන්න පටන් ගන්නවා. අවසානයේ එතනින් උලුපි නාග කන්‍යාව දැర్శණය වෙනවා. නැත්තම් අර වතුරෙන් එයා උඩට මතුවෙනවා. බොහොම ශාන්ත විදිහට එයාගේ මූණේ යම්කිසි මේ ස්ථාවර ගතියක් තියෙනවා මේ මතුවෙන වෙලාවේ. මොකද මෙන්න මේ කියන වෙලාව අර්ජුන මරණයටපත් වෙන වෙලාව වෙනකන් තමයි උලුපි බලාගෙන හිටියේ. අර්ජුනට වැදිච්ච සාපය ඉෂ්ට වෙන්නත් ඕන. ඒ වගේම අර්ජුන ආරක්ෂා වෙන්නත් ඕන. මේ දෙකම ආරක්ෂා කරගන්න ඕන. මේ දෙකම රැකෙන්න ඕන. ඒ හින්දා තමයි උලුපි හරි අපූරු සැලසුමක් මෙතෙන්ට යෙදුවේ. එයා එනවා හිමින් ඇවිදගෙන දැන් මේ අර්ජුනගේ මృత ශරීරය ළඟට ඇවිල්ලා බලනවා. බලද්දි ඉතින් මෙයා මරණයටපත් වෙලා ඉන්නේ. එයා ඒ ළඟ ඉඳ ගන්නවා. ඉඳගෙන ඉවරලා මෙයා හරි පුදුම මාණිකයක් එළියට ගන්නවා. ඒක නාග මාණිකයක්. මේ නාග මාණිකයේ ආලෝකය ක්‍රමක්‍රමයෙන් නැත්තම් විටෙන් විට ෂණිකව වෙනස් වෙනවා. දැන් රතු පාට නම් තව ටික වෙලාවකින් නිල් පාට, ඊට පස්සේ ආයෙ දම් පාට, තව වෙලාවකින් ආයෙ කළු පාට. ඒ වගේ නිකන් අර ලයිට් එකක් නිමිලාපත් වෙනවා වගේ ඒ මැණිකේ ආලෝකය වෙනස් වෙනවා. ඒ මැණික තමයි මරණයටත් අභියෝග කරන්න පුළුවන් නාග ලෝකයේ තියෙන බලවත්ම නාග මාණිකය. උල්පි මොකද කරන්නේ? එයා එළියට ගත්තේ පුදුම මාණිකය අරගෙන අර්ජුනගේ පපුව උඩින් තියනවා. එහෙම තියලා මෙයා මන්ත්‍ර වගේක් ජප කරන්න පටන් ගන්නවා උතන. ඔය විදිහට කාලය ටිකෙන් ටික ගත වෙලා යනවා. සුළු වෙලාවක් යද්දි ටික වෙලාවක් අපි කියමුකෝ විනාඩි 10ක් 15ක් වගේ ගත වෙලා යද්දි අර්ජුනගේ මේ ඇඟිලි ටික හෙලවෙන්න පටන් ගන්නවා. හෘද ස්පන්දනය පටන් ගන්නවා. ඇහිපිය ගහන්න පටන් ගන්නවා එයා. ඊට පස්සේ නිින්දෙන් නැගිට්ටා වගේ අර්ජුන අවදි වෙනවා. ඔතන එකපාරම ඉතින් අර මරණයටපත් වෙලා නිටි ඇහැරිලා බලනවා දැන් මේ මොකද්ද උනේ කියලා. චිත්‍රාංගදා එයාගේ ආදරණීය සැමියාව බදාගෙන අඬනවා. බබ්රුවාන කකුල් දෙක ළඟටලා ඉඳගෙන අඬනවා. ඒ වුණාට මේ හැම දෙයක්ම බලාගෙන හිටපු උලුපි ටික ඒ ස්ථානයෙන් නැත්තම් ඒ සිද්ධිය වුණු තැනින් ඈත් වෙලා අර ජලාශය ළඟට ගිහින් නොපෙනී යනවා. අතුරුදහන් වෙලා යනවා. මේ විදිහට තමයි වසර ගණනාවක් නිහඬව ආදරය කරපු උලුපි අර්ජුනව බේරගත්තේ. හරි. දැන් අපි අර්ජුනගේ මරණය පවා පරාද කරපු ඒ නාගමාණිකයේ බලය ගැන කතා කරමු. ඒ බලය අයිති වෙන්නේ මානසා කියලා දිව්‍යාංගනාවකට. එයා කවුද? කොහේ ඉඳන්ද ආවේ? මෙහා ඉපදුනේ කොහොමද? අපි කතා කරමු. ඔයාට මතක ඇති දැන් මේ බ්‍රහ්මගේ නිර්මාණ ක්‍රියාවලිය පහසු කරන්න මානස පුත්‍රයෝ නිර්මාණ කරානේ, සප්තරිෂිවරු නිර්මාණය කරානේ. එයාලගේ එක්කෙනෙක්නේ කාශ්‍යප. ඊට පස්සේ කාශ්‍යපගේ බිරිඳ තමයි කද්රු. ඔය කද්රුවට දාව තමයි නාගයෝ 1000ක් ඉස්සල්ලාම උපත ලබන්නේ. මේ මානසා දේවිය කියන්නේ කාශ්‍යප ඍෂිවරයා සහ කද්රු දේවියගේ එකම දියණිය කියලා කතාවක් තියෙනවා. මෙයා නාග වංශයට අයිති වුණා වගේම වාසුකීගේ සහෝදරිය. එතන තව කතාවක් තියෙනවා. එයාට මතක ඇති සමුද්‍ර මන්තන අවස්ථාව අර සූර්යය යසුරය එකතු වෙලා ශීර සාගරය කලබනවනේ අමෘතය ලබා ගන්න. එතකොට ඔතන එකිනෙකට වෙනස් වෙච්ච රත්න එහෙම නැත්නම් වටිනා කියන වස්තුන් මතුවෙනවා. මම ඒ ගැන වෙනම සටහනක් කරලා තියෙනවා. ඔයාට ඒක බලන්න පුළුවන්. ඔය සමුද්‍ර මන්තනය සිද්ධ වෙලා ටික වෙලාවක් යද්දි හලාහල විෂ මතුවෙනවා. ඊට පස්සේ ශිවදේවය ඇවිල්ලා ඔය හලාහල විෂ පානය කරනවා මේ සමස්ත බ්‍රහ්මණ්ඩයම බේර ගන්න. ඊට පස්සේ ශිවදේවිය මරණාසන්න වෙනවා අර හලාහල විෂයේ බලපෑම මත. ඔය වෙලාවේ දැන් අර විෂෙන් යම් කිසි බලපෑමක් ශිවදේවියන්ගේ ශරීරයේ සිද්ධ වෙනවනේ. ඔය විෂ මගින් ශිවදේවියන්ගේ ශරීරයේ බලපෑමක් සිද්ධ වෙද්දී එයාගේ මනසේත් යම් කිසි කේන්ද්‍රගත වීමක් නැත්තම් බලයක් නිපද වෙන්න පටන් ගන්නවා. ඔය බලයේ ප්‍රතිඵලයක් විදිහට ඔතන මානස් පුත්‍රී කෙනෙක් නැත්තම් මානසික දියණියක් උප්පත්තිය ලබනවා. එයා තමයි මේ මානසා දේවිය කියලා කියන්නේ. විෂෙන් උපත ලැබපු කෙනෙක් නාග භාෂාව කතා කරන්න පුළුවන් කන්‍යාවියක්. මේ විදිහට නිර්මාණය වෙච්ච මේ බලය ශිවදේවියන්ගේ ශරීරයේ තිබුණු විෂ සියල්ලම ඉවත් කරනවා. ඔය වෙලාවේ තමයි ශිවදේවියෝ මේ මගේ මානස් පුත්‍රියයි කියලා කියන්නේ. ශිවදේවියන්ගේ මනසින් ඉපදිච්ච නිසා තමයි මෙයාට මානසා දේවී කියලා නමක් පට බැඳෙන්නේ. වුණාට මෙයාගේ ජීවිත කතාව නම් යාළුවා එච්චර සුන්දර වුණේ නැහැ. දැන් මේ සිද්ධි ඔක්කොම ඉවරනාට පස්සේ ශිවදේවියෝ මානසා දේවිය එක්කගෙන එනවා කෛලාශ කූටයට. ඉතින් ඇවිදගෙන එනවා දැන් කෛලාශ කූටය දිහාවට. ඕක දිහා බලාගෙන ඉන්නවා කවුද? පාර්වතී දේවිය. මෙයා දකිනවා ඈත ඉඳලම ශිවදේවියත් එක්ක කවුද මන් දන්න තව කාන්තාවක් එනවනේ.
ඒ දකිද්දි මෙයාට සැකයක ඡායාවක් එනවා හිතේ කවුද දන්නේ නැහැ මේ එක්කගෙන ඉන්නේ එහෙම කියලා නිකන් දන්නවනේ ඉතින් එයාගේ හිතේ පොඩි සැකයක් ඇති වෙනවා. දැන් ශිව දෙවියෝයි මානසා දේවියයි කෛලාස කූටේ දොරටුව ළඟට ආවට පස්සේ පාර්වතී දේවිය අහනවා ශිව සමග පැමිණි මේ කාන්තාව කවුද කියලා. දැන් මොකද සැකයක් තියෙනවනේ පාර්වතී දේවියගේ හිතේ. පස්සේ ශිව දෙවියෝ ඉතින් පැහැදිලි කරනවා මේ මගේ මනසින් ඉපදිච්ච මගේම දියණියක් කියලා. ඒ වුණත් පාර්වතී දේවියගේ හිතේ අර මානසා දේවිය ගැන තියෙන සැකය කහට නැති වෙලා යන්නේ නැහැ. මෙයා පුළුවන් තරම් වද දෙනවා අර මානසා දේවියට. ඒ ගෙදර ඇතුලේ යාට අපායක් කරනවා මේ ගෙදර ජීවිතේ. පාර්වතී දේවිය පුළුවන් තරම් වෙනස්කම් කරනවා මානසා දේවියට. එක දවසක් පාර්වතී දේවිය මොකද කරන්නේ? මෙයා එයාගේ බලයෙන් මානසා දේවියගේ කැහැක් පුච්චලා දානවා. ඔය සිදුවීමෙන් පස්සේ තමයි මානසා දේවිය ඒක් නයනි එහෙම නැත්තම් එක ඇසක් ඇත්ති කියලා හඳුන්වන්නේ. කෛලාශ කූටයට වෙලා එයා මේ තරම් වෙනස්කම් වද වීදනා කරදරකම් කටළු රාශියක් විඳිනවා. ඒත් මානසා දේවිය පසුබැස්සද නැහැ. එයා ඒ හැම දෙයක්ම දරාගෙන ඉදිරියට ගියා ඉස්සරහට ගියා. පසු කාලේනෝ ටික කාලයක් ගියාට පස්සේ මෙයා ජරත්කරෝ කියන ඍෂිවරයාව කසාද බඳිනවා. එතනත් පොඩි අවුලක් තියෙනවා මේ ජරත්කරෝ ඍෂිවරයා ගැන ටිකක් අමුතු කෙනෙක්. එයා කියනවා මගේ නමට සමාන නමක් තියෙන කෙනෙක් තමයි මම විවාහ කරගන්නේ කියලා. ඔය ජරත්කරෝ කියද්දී ඒකේ වෙනම තේරුමක් තියෙනවා. කොහොම හරි මානසා දේවිය කියන එකත් ඔය නමට පොඩ්ඩක් සම්බන්ධ වෙනවා. ඒ දෙක නිකන් ගැලපෙනවා. ඒ හින්දා තමයි ජරත්කරෝ ඍෂිවරයා මානසා දේවියව විවාහ කරගන්න කැමති වෙන්නේ. මේ ඍෂිවරයා ටිකක් දරුණු රළු අමුතු දැඩි ගති පැවතුම් තිබුණු කෙනෙක්. එක දවසක් මෙයා එයාගේ ආශ්‍රමයට වෙලා නිදාගෙන ඉන්න දවල් කාලේ නිදාගත්තට පස්සේ මෙයාට ඇහැරෙන්නේ නැහැ. ওই විදියට හවස් කාලයත් එනවා ටික ටික. කොහොම හරි දැන් ওই ඍෂිවරු පූජා කරන වෙලාවක් තියෙනවනේ මේ දවාලත් සන්ධ්‍යාවත් අතර කාලයේදී මෙයාලා පූජාවක් කරනවා. මේ පූජා කරන වෙලාව මෙයාට මඟ හැරෙනවා නිදාගෙන හිටපු හින්දා. දැන් මානසා දේවිය ළඟට වෙලා කල්පනා කරනවා මොකද කරන්නේ මෙයා හැරෙනවද නැද්ද කියලා. ධර්මය ආරක්ෂා කරන්නත් එපා. ඉතින් ඒ චාරිත්‍රයක් නීතියක් නේ අනිවාර්යෙන් මේ පූජාව කරන්න ඕන කියන එක. කමක් නැහැ වෙන දෙයක් වුණා වේ මම ඍෂිවරයාව මගේ ස්වාමියාව අවදි කරනවා කියලා මානසා දේවිය ඇවිල්ලා මෙයාව අවදි කරනවා. ඒ අවදි කරා විතරයි හැරුණා විතරයි ජරත්කරෝ ඍෂිවරයාට කේන්ති යනවා හොඳටම මෙයාට දරා ගන්න බැරි කෝපයක් එනවා. මෙයා පරුස වචනයෙන් මානසා දේවියට බැනලා හොය ආශ්‍රමයෙන් පිට වෙලා වනගත වෙනවා. කැලේ පයින්නවා. ඔය සිද්ධිය වෙද්දී මානසා දේවිය ගැබ් අරගෙන හිටියේ. එයාට දරුවෙක් ලැබෙන්න හිටියේ. අම්මා කෙනෙක් වෙන්න හිටපු මානසා දේවිය Tamanට හැමෝගෙම උදව් උවමනා අවශ්‍යතාවයන් ඕනම කරන වෙලාවේ තනි වෙනවා. පාර්වතී දේවිය පවා මෙයාව ප්‍රතික්ෂේප කරනවා. දෙවිවරු මෙයාව මඟ හරිනවා. හැම තැනින්ම මෙයාට දොර වැහෙනවා. මානසා දේවිය ඊට පස්සේ කල්පනා කරනවා දෙවියන් මට නිසිතන දෙන්නේ නැතිනම් මම මධ්‍ය ලෝක නැත්තම් පෘථිවි ලෝකයේ මගේ নমස්කාරය සඳහා තැනක් ස්ථාපිත කරමි. මගේ පවුලේ අය මා අත්හැරියත් බැතිමතුන් මා සමග සිටිනු ඇති. මම අත්හරින්නේ නැහැ. ඔහොම කියලා දැන් මේ වැටෙන්න පුළුවන් අන්තිම අඩියටත් වැටිලා ඉද්දි මානසා දේවිය එහෙම තමයි හිතන්නේ. මෙයා කිසිම දෙයක් අත්හැරියේ නැහැ. මෙයා අල්ලගෙන හිටියා හැමදේම. පවුල, දෙවිවරු, සමාජය ඔය කියන හැම දෙයක්ම මෙයාව ප්‍රතික්ෂේප කළානේ. ඔයා එපා, ඔයා යන්න. ඔයා අපි පිළිගන්නේ නැහැ කියලා මෙයාව කොන් කරානේ. ඒත් අවසානයේට මේ මානසා දේවිය එයාගේ බලය සමස්ත බ්‍රහ්මණ්ඩය පුරාම පතුරවනවා. එක්තරා කාලයක චාන්ද් සෞදාගර් කියලා බොහොම ධනවත් වෙළෙන්දෙක් ඉන්නවා. මෙයා රටවල් වල දේශ දේශාන්තරවල සංචාරය කරලා වෙළෙහෙළඳාමේ යෙදුණු බොහොම ධනවත් සිටුවරයෙක්. මෙයා ඉතින් ටිකක් නෙමෙයි හුඟක් අහංකාර ආඩම්බරකාර මිනිස්සෙක්. ඒ විතරක්ම නෙමෙයි ශිව දෙවියන්ගේ හොඳ බැතිමතෙක්. මේ ආඩම්බරකාර වෙළෙන්දා හිතන්නේ ශිව දෙවියන් විතරයි ඉන්න එකම දෙවියන් කියලා. අනිත් අය දෙවිවරු නෙමෙයි. ඒ අයට වන්දනාමාන කරන්න ගරු කරන්න අවශ්‍යතාවයක් නැහැ. මම ශිව දෙවියන්ට විතරක් ගරු කරා නම් වන්දනාමාන කරා නම් ඇති කියලා එයා එහෙම තමයි හිතන්නේ. කොහොම හරි මානසා දේවිය මේ කතන්දරේ දැනගෙන ඉඳලා මෙයා දෙතුන් වතාවක් උත්සාහ කරනවා මේ චාන්ද් සෞදාගර් වෙළෙන්දව මානසා දේවියගේ බැතිමතෙක් කරගන්න. එක වෙලාවකදී මානසා දේවිය සිහිනෙන් ඇවිල්ලා මේ වෙළෙන්දර දර්ශනය වෙලා මගේ බැතිමතෙක් වෙන්න භක්තිමතෙක් වෙන්න කියලා කියනවා. මානසා දේවියගේ ඒ ශ්‍රද්ධාවන්තයෝ නැත්තම් බැතිමතුන් ඇවිල්ලා මේ සිටුවරයාට පැහැදිලි කරනවා ශිව දෙවියන් පමණක් නෙමෙයි මේ ලෝකයේ තවත් දෙවිවරු ඉන්නවා අපි වන්දනාමාන කළ යුතු දෙවිවරු ඉන්නවා කියලා. ඒ වුණත් මේ අහංකාර වෙලෙන්දා ඒ හැම දෙයක්ම ප්‍රතික්ෂේප කරනවා. මෙයා කියනවා මම ශිව දෙවියන්ට විතරයි වඳින්නේ නාගයින්ට වඳින්නේ නැහැ කියලා. ඔය සිද්ධියෙන් පස්සේ මානසා දේවියගේ හිත කම්පා වෙනවා. එයාට පොඩි වේදනාවක් දැනෙනවා. එයා ඊට පස්සේ කියනවා හරි පරීක්ෂාවක් සිද්ධ වේවි කියලා. දැන් ඔය කාලය වෙද්දි මේ චාන්ද් සෞදාගර් වෙලෙන්ද මං කිව්වනේ අර දේශ දේශාන්තරවල මුහුදින් යාත්‍රා කරලා ගිහිල්ලා මෙයාගේ මේ වෙළඳාම පුළුල් කරගෙන හිටපු කෙනෙක් කියලා.
මෙයාට නෞකා සමූහයකුත් තියෙනවා. ඔය කාලේ වෙද්දි මෙයාගේ නැව් කිහිපයක් මුහුද හරහා වෙන දේශයකට නැත්නම් වෙන රටකට යාත්‍රා කරනවා වෙළඳාම් කරන්න. ඕක දැනගෙන මානසා දේවිය එයාගේ නාගයින් කණ්ඩායමක් යවනවා අර නැව් වලට පහර දෙන්න. ඒ නියෝගය අහපු නාගයෝ කණ්ඩායම ගිහිල්ලා මුහුද යාත්‍රා කරමින් තිබුණු ඒ නෞකා සමූහයට පහර දීලා ගිල්ලනවා. එයාගේ ඒ වස්තුව එහෙම පිටින්ම නැති කරලා දානවා මේ නාගයෝ කණ්ඩායම. එතනින් නතර වෙනවද? නැහැ. මේ අහංකාර වෙරෙන්දර තව දරුවෝ 6 දෙනෙක් ඉන්නවා. පිරිමි දරුවෝ 6 දෙනෙක්. නාග දෂ්ටනයකින් ওই දරුවෝ 6 දෙනාම මරණයටපත් වෙනවා. ඔහොම නෙමෙයි මොනවා වුණත් මේ චාන්ස් සෞදාගර වෙලෙන්දගේ හිත වෙනස් වෙන්නේ නැහැ. මෙයා ශිව දෙවියන්ටම විතරයි වඳින්නේ. ওই විදිහට කාලය ගත වෙලා යද්දි මෙයාගේ තව එක පුතෙක් ඉතුරු වෙනවා. එයා තමයි ලකින්දර්. නිසි කල වයසට ආවට පස්සේ මේ ලකින්දර් කුමාරයා බෙහුලා කියන තරුණියත් එක්ක විවාහපත් වෙනවා. ඔය විවාහ උත්සවය බොහොම උත්කර්ෂවත් විදිහට පැවැත්වෙනවා. ඒ වුණාට ඔතනදී දැන් මෙහෙම කතාවක් තියෙනවා. දැන් මේ ජන්මපත්‍ර පරීක්ෂා කරපු ජ්‍යොතිර්වේදියෝ දන්නවනේ විවාහයක් මොකක් හරි කරන්න ගියොත් එහම අපි ඔය හැමදේම අරගෙන ගිහින් බලනවනේ. ඉතින් නේද හඳහනක් වුණත් බලන එහෙම තියෙනවනේ අපේ හැම තැනක මේ සම්ප්‍රදායන් තියෙනවා. ඒ වගේ තමයි මේ චාන්ත සෞදාගර වෙලෙන්දත් ගිහිල්ලා එයාගේ පුතාගේ ලේලිගේ දෙන්නගේ ජන්මපත්‍ර පරීක්ෂා කරද්දි ජ්‍යොතිර්වේදියා කියනවා මෙයාගේ මංගල රාත්‍රිය බොහොම අනතුරුදායක වෙන්න පුළුවන්. ඒ හින්දා මෙයා පරිස්සම් කරන්න කියලා. දැන් ওই කතන්දරේ ඔහම වෙද්දි තමයි විවාහ උත්සවය මේ පැත්තෙන් වෙන්නේ. වෙලෙන්දා මොකද කරන්නේ? මෙයා යකඩින් කාමරයක් නිර්මාණය කරනවා. ඉතින් මැස්සෙකුටවත් එන්න බැරි විදිහට තමයි ඔය කාමරය නිර්මාණය කරන්නේ. මොකද දන්නව අනිවාර්යෙන් මේ අර නැව් ටික ගිල්ලුවේයි පිරිමි දරුවන් 6 දෙනා ඝාතනය කරේ ඔක්කොම කරේ මානසා දේවිය කියලා මෙයා දන්නවා දැන් මේ වෙලෙන්දා. ඒ හින්දා සර්පේකට ඇතුල් වෙන්න බැරි වෙන්න තමයි අර යකඩින් කාමරයක් නිර්මාණය කරන්නේ. මේකේ ආයේ කිසිම පැල්මක් නැහැ, කිසිම කවුලුවක් නැහැ. ඔක්කොම වහලා තියෙන්නේ. ඔය විදිහට මංගල දවසේ රාත්‍රියේ අර ලකින්දර් කුමාරයයි බෙහුලා කුමාරිකාවයි දෙන්න එයාලගේ කාමරයට ඇතුල් වෙලා රාත්‍රිය උදා වෙනවා. මධ්‍යම රාත්‍රිය පහුවෙද්දී ඕකේ තිබුණු අර චූටි පැල්මකින් මානසා දේවිය කාමරයට ඇතුල් වෙනවා. ඔය කියන්නේ කළු නාගයෙක් විදිහට ආවා කියලා තමයි කියන්නේ. මේ ආපු නාගයා ලකින්දර් කුමාරයාට දෂ්ට කළ ආයතනදීම මරණයටපත් වෙනවා. මේ සිද්ධියෙන් පස්සේ බෙහුලා එයාගේ මරණයටපත් වෙච්ච ස්වාමියාගේ ශරීරයේ ඉස්සරහා කෑ ගහනවා, විලාප දෙනවා, අඬනවා. ඒත් ඊට පස්සේ එයා කල්පනා කරනවා මම අත්හරින්නේ නැහැ, මම පරාද වෙන්නේ නැහැ කියලා. මෙයා මොකද කරන්නේ? මෙයා තමන්ගේ මරණයටපත් වෙච්ච ස්වාමියාගේ ශරීරයත් අරගෙන එනවා ගම් ඉවුරට ඇවිල්ලා කෙහෙල් කොට වලින් මෙයා පාරුවක් නිර්මාණය කරනවා. ඊට පස්සේ මృత ශරීරය ওই පාරුවට දාලා මෙයා ඒකට නැගලා ගඟ පල්ලෙහාට යාත්‍රා කරනවා, පාවෙලා යනවා. මේ විදිහට මාස ගාණක් මෙයා ගංගාව පල්ලෙහාට යාත්‍රා කරනවා. මොකද දැන් මේ බෙහුලා කුමාරිකාව දන්නවා මාමණ්ඩි මානසා දේවිය අතර තිබිච්ච ප්‍රශ්නය. මේ ගැටලුව හින්දා තමයි මේ හැම දෙයක්ම සිද්ධ වුණේ කියලා එයා දන්නවා. චාන්ත් සෞදාගර් වෙලෙන්දගේ අහංකාරය අඩු වෙලත් නැහැ. දැන් තමන්ගේ ස්වාමියා සනීප කරගන්න මානසා දේවිය ළඟට ගියොත් එහෙම එයා අනිවාර්යයෙන්ම කියනවා ඔයාගේ මාමණ්ඩිට කියන්න මගේ ඉස්සරහා නමස්කාර කරන්න, මට වන්දනාමාන කරන්න කියලා. එහෙම වුණොත් එහෙම දැන් මාමණ්ඩි කොහොමත් ඔලුව නමන්නේ නැහනේ. ඔය හැම කතන්දරයක්ම බෙහුලා දන්නවා. මෙයා දක්ෂයි. මෙයා මොලෙන් තමයි හැම දෙයක්ම සැලසුම් කරන්නේ. ඒ හින්දා මෙයාගේ ප්‍රශ්නයට විසඳුමක් හොයාගෙන කෙලින්ම යන්නේ ස්වර්ග ලෝක නැත්තම් මේ ස්වර්ග ලෝකයේ දොරටුව ගාවට. ඉන්ද්‍ර, ශිව, විෂ්ණු, බ්‍රහ්ම ඔය කියන දෙවිවරු ඔක්කොම ඉන්න ස්වර්ග ලෝකයේ දොරටුව ළඟට මෙයා එනවා. අර මුත ශරීරයත් එනවනේ දැන් මෙයත් එක්ක මේකත් අරගෙන එන්නේ. අවසානට බෙහුලා ඔය දේව සභාව ඉස්සරහා බොහොම අලංකාර නර්තනයක් ඉදිරිපත් කරනවා. මේ නර්තනයේ තියෙන්නේ තමන්ගේ වේදනාව, දුක, මුරණ්ඩුකම, ඒ වගේම ආදරයත් පෙන්වන නර්තනයක්. ඔය නර්තනය දැක්කට පස්සේ දෙවිවරු මෝහණයටපත් වෙනවා. ඊට පස්සේ බෙහුලා එයාගේ සම්පූර්ණ කතාවම අර දේව සභාව ඉස්සරහා දිගහරිනවා. කතාව කියනවා මට මෙන්න මේ වගේ දෙයක් වුණා. මගේ ආදරණීය ස්වාමි පුරුෂයා තමයි මේ සර්ප දෂ්ටනේ මැරිලා ඉන්නේ. ඇයි අපිට මේ වගේ දේවල් වෙන්නේ? ඔහොම කියලා කියද්දී ඔය කතාව ශිව දෙවියෝ අහගෙන ඉඳලා එයාගේ හදවත කම්පා වෙනවා. එයා බෙහුලා ළඟට ඇවිල්ලා කියනවා දියණිය ඔබට අවශ්‍ය දෙයක් ඉල්ලන්න කියලා. බෙහුලා කියනවා ස්වාමීනි මට මගේ සැමියාගේ වගේම චාන්ද සෞදාගර්ගේ මියගිය දරුවන් 6 දෙනාගේත් ජීවිතාපසු දෙන්න කියලා. දැන් දේවරු එකිනෙකා දිහා බලනවා. එයාලා දන්නවා මේක පිටිපස්සේ ඉන්නේ මානසා දේවිය කියලා. ශිව දෙවියෝ අවසානට මානසා දේවියට ওই දේව සභාවට කැඳවීමක් කරනවා එන්න කියලා පණිවිඩයක් යවනවා. එයා ආවට පස්සේ ශිව දෙවියෝ කියනවා මේ බෙහුලා දියණිය අසීමාන්තික කැපකිරීම කළා. ඒ නිසා චාන්ත් සෞදාගර්ගේ දරුවන්ගේ ජීවිතාපසු දෙන්න කියලා. දැන් මේ දේව සභාවේ හිටපු හැම දෙවි කෙනෙක්ම බලාගෙන ඉන්න මානසා දේවියගේ උත්තරය දිහා. ඒක උත්තරය කියන්නේ අවසානට ඉතින් මේ දේව සභාවේම විනිශ්චයනේ ඒක.
ඒක පිටුපාන්න බෑ මානසා දේවියට එතකොට. මානසා දේවියට එහෙම කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. මොකද බෙහූලා දිහා බලද්දි එයාවම දැක්කා. බෙහූලා මුණ දීපු අත්දැකීම් එයාගේ ජීවිත කතාව දිහා මානසා දේවිය බලද්දි එයාට එයාගේ ජීවන අත්දැකීම් මතක් වුණා. බෙහූලත් මම වගේම තනියම සටන් කරා මොනම වෙලාවකදිවත් අත්හැරියේ නෑ පරාජය බාරගත්තේ නැහැ කියලා මානසා දේවිය පිළිගත්තා. මානසා දේවිය අවසානයේ බෙහූලා දිහා බලලා ආදරයෙන් කියනවා ලකන්දර් විතරක් නෙමෙයි දියණිය මියගිය ඒ දරුවන් 6 දෙනාම යලි ප්‍රාණය ලබාවි කියලා. ඔය සිද්ධියෙන් පස්සේ මානසා දේවියගේ බලය ගැන මුළු දේව සභාවම දැනගන්නවා, තේරුම් ගන්නවා, අවබෝධ කරගන්නවා. දැන් මරණයටපත් වෙච්ච තමන්ගේ දරුවා ආපහු ගෙදර ආවනේ. ඔය සතුටට චාන්ද් සෞදාගර් වෙලෙන්දා විශාල සාදයක් ලෑස්ති කරනවා. ලොකු පාටියක් දානවා ගෙදර. දැන් ඉතින් ප්‍රශ්න ඔක්කොම ඉවරයිනේ. මැරිච්ච දරුවෝ ටිකත් ආපහු ගෙදර ආවා. දැන් ඉතින් මොන ප්‍රශ්නද මට තියෙන්නේ කියලා මෙයා ලොකු පාටියක් දානවා ගෙදර. ඒ වුණාට අවසානයේ මේ හැම දෙයක්ම පිටිපස්සේ ඉන්නේ මානසා දේවිය කියලා දැනගත්තට පස්සේ වෙලෙන්දා එයාගේ අහංකාරය ආඩම්බරකම පැත්තකින් තියලා මානසා දේවිය ඉස්සරහා වැඳ වැටෙනවා, නමස්කාර කරනවා. මම ඔබව පිළිගමි, මම ඔබගේ බැතිමතෙක් වෙමි කියලා මේ වෙලෙන්දා මානසා දේවියට කියනවා. මානසා දේවියත් ඒ වෙලෙන්දට ආශිර්වාද කරනවා. මානසා දේවිය කියන්නේ දඬුවම් ලබා දෙන දිව්‍යාංගනාවක් යාළුවා. ඒ වුණාට එයා සමාවක් දෙනවා. එයා මිනිසුන්ට විෂ වගේම පැණිත් ලබා දෙනවා. උලුපී සහ මානසා දේවිය කියන්නේ එකම නාග වංශයේ කොටසක්. මානසා කියන්නේ සෑම සර්පයෙකුගේම දේවතාවිය නාගයින්ගේ විතරක් නෙමෙයි. උලුපී අර්ජුනාට ප්‍රාණය ලබා දීපු ඒ විස්මයජනක නාගමාණික්‍ය මානසා දේවියගෙන් ලැබුණු තෑග්ගක්. උලුපිට මේ නාග ලෝකය රස විද්‍යාව, නාග විද්‍යාව ගැන දැනුමක් තිබුණා. ඒත් ඒ දැනුම යාට දෙන්නේ මානසා දේවිය. හරි, මේ කතාවෙන් අපට වැදගත් කරුණු රාශියක් පේනවා යාළුවා. උලුපි කොන්දේසි විරහිතව අවංකවම තමන්ගේ හදවතින්ම ආදරය කළා. මානසා දේවිය වේදනාව දරාගත් අය බිඳ දැම්මේ නැහැ. තමන්ගේ ස්වාමියාත් මරණයට පත් වෙලා වැටෙන්න පුළුවන් අන්තිම අඩියට වැටුණාට පස්සෙත් බෙහූලා සටනත් හැරියේ නැහැ. එයා තනියම සටන් කරා. චාන්ද් සෞදාගර් ගෞරවය ලැබිය යුත්තන් ඉදිරියේ තමන්ගේ අහංකාරය ආඩම්බරකම පැත්තකට තියලා පිදිය යුත්තාට පිදුවා. හරි, ඔය විදිහට තමයි අද වැඩසටහන අවසාන වෙන්නේ. මානසා දේවී, බෙහූලා, මෙඩූසා වගේ චරිතානන්තවත් අපේ සමාජයේ ජීවත් වෙනවා. ඒ අයව අත්හරින්නේ නැතුව අපි මේ ජීවන ගමන ඉස්සරහට යමු යාළුවා. කිසිම කෙනෙක් කිසිම වෙලාවකදී තනි කරන්න එපා. කෙනෙක් අවංක හදවතින් ප්‍රාර්ථනා කළොත්, දෙවියන්ගෙන් දෙයක් ඉල්ලුවොත් අනිවාර්යයෙන්ම ඒ දේ ලැබෙනවා. ඒක තමයි නියතය. වැඩසටහන ගැන ඔයාගේ හිතේ තියෙන අදහස් පහලින් දක්වන්න අමතක කරන්න එපා. ඔයා දන්න දෙයක් තියෙනවා නම් ඒකත් පහලින් දාන්න. කෙනෙක් දෙයක් ඉගෙන ගන්න නිසා. ආයෙත් මේ වගේම වැඩසටහනකින් හම්බෙන තෙක් පරිස්සමට ඉන්න යාළුවා.